ගොඩක් අය වටින වැදගත් වීඩියෝ එකක්. වෙන කවුරුත් ඔයගොල්ලෝ මෙහෙම කියලා දෙන්නේ නැහැ. මේව කොහොමද කරන්නේ? මේ වෙන්නේ මොනවද කියලා. මෙගාපික්සල් 25කට වගේ තමයි ප්‍රෙෂර් එක දීලා තියෙන්නේ. ඒකත් මම ඇඳ ගන්නම්. ස්ටඩ් එක අල්ලලා තියෙන කන්ටැක්ටර් දෙකකින් මම ඒක ඉස්සරහට කතා කරන්න. ඔන් කරන්න තමයි මේ සොලනොයිඩ් එක දාලා තියෙන්නේ. ඔන් කරගෙන නෑ හොඳ. මම කියලා බැලුවා කොහොමද එන්න ඕන විදිහ කියලා. ලස්සනට වැඩේ කරගත්තා මම. හැමෝටම සුබම සුබ දවසක් වේවා. ඉතින් කලින් වීඩියෝ එකක් දැම්මම ඔයගොල්ලෝ බලන්න ඇති කියලා හිතනවා. දරපාලන මැෂින් එක ගැන. ඉතින් ඔන්න ඒකේ කියන දෙවෙනි පාර්ට් එක මේක. ඉතින් අද මම කරන්න යන්නේ මේකේ පැනල් බෝඩ් එක ඩිසයින් කරගන්න විදිය ඔයගොල්ලොත් එක්ක ඩිස්කස් කරලා ඒක කොහොමද කරන්න කියලා මම කියලා දෙන්න. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් ගොඩක් දුරට අපි වැඩ ටික ඉවරයි. හයිඩ්‍රොලික් හෝස් ගහලා ඒ ජැක් එකේ කනෙක්ෂන් ඔක්කොම දීලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේකට අපි පවර් එක දෙන්න. ඉතින් මේ ටෙම්පරරි තමයි මම මේ පවර් එක දීලා තියෙන උඩට පේනවා ඇති ටෙම්පරරි කනෙක්ෂන් එකක්. මේක මම ටෙස්ට් රන් එක ඔන් කරගන්න විතරයි මම මේක දීලා තියෙන්නේ. ඉතින් පැනල් බෝඩ් එක ඇතුලේ තමයි මේ ස්ටාර් ඩෙල්ටා කනෙක්ෂන් එක වදින්නේ. ඉතින් පැනල් බෝඩ් එකේ තිබ්බේ මෙහෙමයි. ඒ තිබ්බේ පාර්ට්ස් එක දැන් PLC එකක් තියලා තියෙනවා. කන්ඩක්ටර් එකක් තියලා ඒ කන්ඩක්ටර් කිසිවක් නැහැ. ඉතින් මේක මගේම සිස්ටම් එකක් විදිහට මම තමයි දැන් ඩිසයින් කරන්න යන්නේ. එතකොට දැන් මේ ඔය තියෙන්නේ මගේ පරණ මේ ටෙස්ට් බෙන්ච් එකේ තිබ්බ කන්ටැක්ටර් මෙතන තියෙන 6ක් තියෙනවා. ඉතින් මේකේ 3කට මම දීලා තියෙනවා. ටෙම්පරරි මේක චෙක් කරගන්න. ඊට පස්සේ SMPS පාස් සප්ලයියක් ඕන. මොකද SMPS පාස් සප්ලයියක මේකේ සොලනොයිඩ් ටික 24. හරිද? මේකේ මෙතන සොලනොයිඩ් එකක් තියෙනවා. ආයි මෙතන සොලනොයිඩ් එනවා ඔක්කොම 5ක් එනවා. ඉතින් මේ සොලනොයිඩ් ඔක්කොම ඔපරේට් වෙන්නේ 24 DC වෝල්ටේජ් එකෙන්. ඉතින් ඒකින්ද තමයි අපිට SMPS පාස් සප්ලයියක් ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ වැල් ඒ කියන්නේ ඩිරෙක්ෂන් කන්ට්‍රෝල් වැල් දෙකක් තියෙනවා. දෙකයි මෙතන රිලිෆ් වැල් එක තියෙනවා. ඉතින් මේ ඔක්කොම පයිලට් ඔපරේටර් ටයිප් මේ ඩිරෙක්ෂන් වැල් එකක්. ඉතින් ඒ දේවල් ගැන මම ඉස්සර කතා කරන්න හයිඩ්‍රොලික් පැත්ත ගැන. දැනට මම මේකේ වයරින් එකයි පැනල් බෝඩ් එක ඩිසයින් කරගන්න විදිහ කියලා දෙන්න. මොකද මේක පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන. ඉතින් මේකෙදි මෙන්න මේ ඩිරෙක්ෂන් කන්ට්‍රෝල් වැල් එකේ පයිලට් ඔපරේටර් ඩිරෙක්ෂන් කන්ට්‍රෝල් වැල් එක සෙට් වෙලා තියෙන්නේ මෙන්න මේ මැනිෆෝල්ඩ් එකට මැනිෆෝල්ඩ් බොක්ස් එකට. ඉතින් මේ ඔක්කොම කනෙක්ට් වෙලා තියෙන්නේ මේ මැනිෆෝල්ඩ් බොක්ස් එකට. ඒතර මේ රිලිෆ් වැල් එක ඔන් වුණොත් තමයි අපේ මේ ප්‍රෙෂර් එක අප් වෙන්නේ. ඉතින් රිලිෆ් වැල් එක ඔන් කරන්න තමයි මේ සොලනොයිඩ් එක දාලා තියෙන්නේ. මම පැහැදිලි ඇති. ඉතින් සාමාන්‍ය පම්ප් එක ඔන් වුණාට පස්සේ මේක තමයි පම්ප් එකෙන් එන මේ මැනිෆෝල්ඩ් එක ඉන් කරන හයිඩ්‍රොලික් හෝස් එක කියන්නේ පම්ප් එකෙන් එන බටේ තමයි මේ තියෙන්නේ. ඉතින් පම්ප් එකෙන් ආයි මේ ටැංකියට රිටර්න් යන බටේ තමයි ඔයගොල්ලෝ මේ පේන්නේ යට මේ තියෙන බටේ. එතකොට සාමාන්‍ය පම්ප් එක ඔන් කරාට පස්සේ මේක සයිකල් වෙනවා. එතකොට ලෝඩ් එකක් අල්ලන්නේ නැහැ කෙලින්ම සයිකල් වෙනවා. අපි මෙතන මෙන්න සොලනොයිඩ් එක ඇල්ලුවොත් තමයි මේ ප්‍රෙෂර් වෙන්නේ. හරිද? මෙතන පයිලට් ඔපරේට් වෙලා මෙතන රිලිෆ් වැල් එක ඔන් කිරීමට තමයි මෙන්න මේ සොලනොයිඩ් එක දාලා තියෙන්නේ. එතකොට මේ සොලනොයිඩ් එක ඇල්ලුවොත් තමයි අපේ ඒ ඕනම වැඩක් කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මේකෙදි මෙන්න මේ සොලනොයිඩ් එක ඔන් කරන්න වෙනම පුෂ් බටන් එකක් දානවා. එතකොට අපේ ඩිරෙක්ෂන් එක කියන්නේ ඉස්සරහට පස්සට යන්න තමයි මම වෙනම සිලෙක්ටර් ස්විච් එකක් දාලා මෙන්න මේ සොලනොයිඩ් එක අල්ලන්නේ. ඉතින් මේකෙදි අපි මේ වැල් බොක්ස් ඒ කියන්නේ මේ ඩිරෙක්ෂන් කන්ට්‍රෝල් වැල් දෙකක් යොදාගෙන තියෙනවා. මොකද මේකේ ජැක් දෙකක් හින්දා ජැක් දෙකට වෙන වෙනම තමයි දීලා තියෙන්නේ. ඉතින් එහෙම දෙන්න උනේ ඇත්තරම මේක අපි තිබ්බ බඩු වලින්ම තමයි මේක හදාගත්තේ. මොකද අර මේ ජැක් දෙකට අපි මේ T එකක් දාගත්තා නම් වඩාත් හොඳයි. එහෙම නැතුව මේ මම මේක වෙනම වැල් බොක්ස් දෙකකින් තමයි දෙන්නේ. ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල් බොක්ස් වැල් දෙකකින්. ඒතර සාමාන්‍ය එකකින් දුන්නා නම් ඇත්තරම හොඳයි සේෆ්ටි අතින්. ඉතින් තිබ්බ බඩුත් එක්ක අපිට T එහෙම නැහැ. දැන් මෙතන ආවනම් මෙතන T එකක් වැහලා තමයි මේ දෙකට බෙදිලා යන්න ඕනේ. ඉතින් එහෙම නැතුව වෙනම වැල් දෙකකින් තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒ දෙකට ඉස්සරහට යන්න මේ දෙකම එක වෙලාවෙ අල්ලන්නත් ඕන. ආයි පස්සට එන්න මේක මේ විදිහට අල්ලන්නත් ඕන. කියන්නේ මෙතන දැන් සොලනොයිඩ් එහෙම නැහැ. මම කලින් වීඩියෝ එකෙත් කිව්වා ඒ ගැන ඒවා මම ඕඩර් එකක් දාලා දෙන්නේ. ඉතින් ආවට පස්සේ ඒවා රිප්ලේස් කරගමු. ඒත් මම මේක මාරු කර පෙන්නන්න ඔයගොල්ලන්ට ඒක ඉස්සරහට එන්න දැන් ඉස්සරහන් තියෙන ජැක් එක ඔයාලට පේනවා ඇති. ඉස්සරහින් දැන් මේක පස්සට ගන්න තමයි මේ තියෙන පස්සට එන දෙක. හරි ඉස්සරහට අල්ලනවා මේකයි මේකට පවර් එක දුන්නාම එයා ඉස්සරහට යනවා. එතකොට මේකෙදි මෙයා ඔන්න එන්න මේ දෙන්න ඔන්න එන්න තමයි මම සිලෙක්ටර් ස්විච් එකක් දාලා තියෙන්නේ. එතකොට මේකට දාන පුෂ් බටන් එක. හරිද? අපිට පුළුවන් සිලෙක්ටර් ස්විච් එකෙන් ඉස්සරහට පස්සට සිලෙක්ට් කරගන්න. මේදී සිලෙක්ටර් ස්විච් එක. ඉස්සරහටද පස්සට සිලෙක්ට් කරගත්තා. මේකේ බුවාම තමයි මේ මෙන්න මේ ඔන් වෙන්නේ.
මම පැහැදිලිද ඔයගොල්ලන්ට මේකෙන් ඉස්සරහට පස්සට දෙක සිලෙක්ට් කරගත්තා මේකෙන් ඔන් කරාම එයා පස්සට එනවා ඒ විදිහට තමයි මම ඩිසයින් කරන්න යන්නේ ඉතින් මම පොඩ්ඩක් මේක ලියා ගන්නම් අපිට ඕන බඩු මොනවද කියලා ඉතින් අපිට මේකෙදි පම්ප් එක ඔන් කරන්න ස්ටෙරිලර් කනෙක්ෂන් එකක් ඕන ඒක ස්ටෙරිලර් කියන්නේ කන්ටැක්ටර් තුනක් එපා අපිට ඉතින් මම කන්ටැක්ටර් තුනක් මේ විදිහට ඇඳ ගන්නවා ඉතින් ඊට පස්සේ අපිට මේක SMP power supply එකක් තියෙනවා ඉතින් ඒකත් මම ඇඳ ගන්නවා හරි. ඒතර මේ මම මේ හදන්නේ පැනල් බෝඩ් එක ඇතුළේ ඩිසයින් කරන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මේකෙදි මේ පම්ප් එක ඔන් කරන්නනේ අපිට ස්ටෙරිලර් කනෙක්ෂන් එක ඕන. ස්ටෙරිලර් කනෙක්ෂන් එක යනවා අනිවාර්ය කන්ටැක්ටර් තුනක් තියෙන්න ඕන. මේ කන්ටැක්ටර් තුනක් හරි. ඊට පස්සේ මේක 24 හින්දා අපිට ඕන 24 SMPS power supply එක. ඊට පස්සේ මේ මම control line එක ඔක්කොම කියන්නේ මේ push button motor control ඔක්කොම යන්නේ relay හරහා. ඒතකොට relay හරහා යනවා අනිවාර්යෙන් අපිට ඕන වෙනවා 24 relays. හරි. ඉතින් දැනට මේ ටික ප්‍රමාණවත් සාමාන්‍යයෙන් මම මේන්ලි කියාගෙන ගිය ඕන බඩු ටික. ඉතින් මේකේ මේ 24 relay SMPS ස්ටෙරිලර් අල්ලන්න ඒ කන්ටැක්ටර් තුන ඉතින් ওই ටික තමයි තියෙන්නේ. තව පොඩි එක්ස්ට්‍රා විදිහට මෙතන CCB එකක් දැම්මනම් මටත් හොඳයි කියලා හිතෙනවා. අපි දාමු. මොකද මේක වෙනම පවර් එකක් ගන්න පැනල් යන්නේ. ඒතර අපිම ඩිසයින් කරන හින්දා මේකේ කලින් MCCB එකක් තිබ්බේ නැහැ. ඉතින් අපි MCCB එකක් දාලා MCCB එකෙන් ඒ බේකර් හරහා ගමු. ඒතර අපිට ඕන තව ට්‍රිපල් බේකර් ඕන. ට්‍රිපල් MCB ඕන. ඉතින් ඒවේ තිබ්බ MCB මේකේ තියෙන MCB යොදාගෙන හරි අපි මේකේ මම ඩිසයින් කරන පැනල් එකට යොදා ගමු. ගොඩක් මේක අපි ඊදන් නොකර තමයි කරන්න හදන්නේ. ඒ කියන්නේ අපේ තිබ්බ බඩු වලින්ම තමයි මේක හදා ගන්න ඕන. ඒකෙන්ද අපි ඒකේ තිබ්බ බඩුම යොදාගෙන මේක ඩිසයින් කරමු. ඉතින් දැනට මෙච්චරයි අපිට ඕන. ඉතින් මම කලින් කිව්වා ලයිට් ඉන්ඩිකේටර් ලයිට් එහෙම ස්විච් ඒ වගේ පොඩි පොඩි අමතර ටිකක් තමයි ඕන වෙන්නේ. ඉතින් පැනල් බෝඩ් එක ඩිසයින් කරන් යද්දී ඒක ඔයගොල්ලන්ට තේරෙයි. මම මේ පොඩක් පොඩි අයිඩියා එකක් ගන්න තමයි මෙහෙම ලියාගත්තේ. හරිද? ඒතකොට මම තේරෙනවා මෙතනින් එහාට මොකද බිල්ඩ් අප් කරගන්න මොනවද අපිට ඕන බඩු කියලා. ඒතකොට අනිවාර්යයෙන් මේක කොමන් ඒක මේන් අපිට ඕන පාර්ට්ස් ස්ටෙරිලර් අල්ලන්න කන්ටැක්ටර් එකක් ඕන. SMPS එක අනිවාර්යෙන් ඕන. 24 රිලේ එහෙම ඕන. මේක මම කන්ට්‍රෝල් පැත්තේ ඉන්න 24 230 යනවා නම් වෙනස් වෙනවා. මම 230 යන්නේ මොකද අපේ SMPS power supply 24 හදලා හින්දා safety එකත් එක්ක මේ 24 රිලේ දාලා ඒ හරහා තමයි අපේ රිලේ වලට පවර් ගන්නේ. ඒ වගේම 24 සප්ලයි එක ඔන් කළා තමයි අපේ මෙන්න මේ ස්ටෙරිලර් කන්ටැක්ටර් අල්ලන්නේ ඔක්සිලරි 24 රිලේ වල ඔක්සිලරි පවර් එකෙන් තමයි මේ ස්ටෙරිලර් අල්ලන්නේ. ඒතර අපි මුලින්ම පම්ප් එක ඔන් කරනවා පම්ප් එකෙන් ඔන් කරන රිලේ එක. හරිද? ඒ කියන්නේ මේ අපි දැන් පම්ප් එක ඔන් කරන බටන් එකක් ඔබනවනේ. ඒ බටන් එක එපුවාම ඔන් වෙන්නේ රිලේ එක. රිලේ එකේ ඔක්සිලරි පොයින්ට් එක කරා තමයි ස්ටෙරිලර් කනෙක්ෂන් එක අල්ලන්නේ. මම ඔයාලට පැහැදිලි ඇති. එහෙනම් කන්ට්‍රෝල් ලයින් එක ඔක්කොම අපි යන්නේ 24 වලින් 230 සම්බන්ධ වෙන්නේ නැහැ. 230 සම්බන්ධ වෙන්නේ මේ රිලේ වල ඔක්සිලරි පොයින්ට් හරහා තමයි අදාළ තැන් ඔන් වෙන්න ඕෆ් වෙන්නේ. ඒ වගේම තමයි අර රේඩියේටර් ෆෑන් ඒකත් අපි මේ ස්ටෙරිලර් කනෙක්ෂන් එකේ ඩොල් හරි ස්ටා හරි ඒ කන්ඩක්ටර් එක දීලා එතනින් මේ ඔක්සිලරි පවර් එකක් අරගෙන ෆෑන් එක ඔන් කරගමු. මොකද මේ ෆෑන් එක අපේ පම්ප් එක ඔන් වෙද්දී අනිවාර්යෙන් ඔන් එකේ තියෙනවා. මොකද මේ හයිඩ්‍රොලික් ඔයිල් එක ගොඩක් රත් වෙනවනේ. එතකොට පම්ප් එක ඔන් වෙන හැම වෙලාවකම රේඩියේටර් ෆෑන් එක ඔන් වෙන තියෙන හින්දා මම මේක මේ ලේසියට මේකේ ඩෙල්ටා කන්ටැක්ටර් ඔක්සිලරි පවර් එකක් වගේ දීලා ඒක ඔන් කරගමු. ඉතින් මේ දේවල් පොඩ වෙනස් වෙන්න පුළුවන් ඉස්සරහට. මොකද මම මෙහෙම හිතින් තමයි ප්ලෑන් කරගෙන යන්නේ. ඒ වගේම 3 පෝල් බ්‍රේකර් එහෙම ඕන වෙනවා 2 පෝල් බ්‍රේකර් එහෙම ඕන වෙනවා. ඉතින් ගොඩක් අර අමතක වෙන දේවල් ඉතින් මෙහෙම ලියා ගන්න නැත්නම් ඔයාගේ හිත නිදාස් කරගෙන දැන් මේක ඩිසයින් කරන්න ඕන. ඒ වගේ දැන් මේ MCCB එකක් දානවා කොහොමම ඉතින් ඒක ඇම්පියර් 100ක වගේ ප්‍රමාණයකින් අපි MCCB එකක් දාමු. මොකද මේකේ පම්ප් එක ඔයගොල්ලෝ පේනදී ඇම්පියර් කීයද කියලා. ඇම්පියර් මැක්සිමම් ඇම්පියර් 77ක් ගන්නවා. මොකද මම කිලෝවොට් 45ක මෝටරයක්. එතකොට අනිකුත් තව ලොකු දේවල් නේද SMPS එකට ලොකු කරන්ට් එකක් ගන්න නැහැ නේ. ඒ හින්දා අපි ඇම්පියර් 100ක විතර MCCB එකක් දාගමු. මේක ප්‍රමාණවත් හොඳට ඕම. මොකද මේක වෙනම තැනකින් වෙනම පවර් එකක් ගන්න හින්දා MCCB එකක් දාගන්න එක අපේ සේෆ්ටියටත් හොඳයි. ඉතින් මේකේ මෙන්න මේ හයිඩ්‍රොලික් සයිඩ් එකේ වැල් ඩිරෙක්ෂන් වැල් රිලීෆ් වැල් ගැන මම වෙනම කියලා දෙන්නම්. මොකද ඒක ඉලෙක්ට්‍රිකල් වලට අදාළ නැති හින්දා
ඉතින් ඔයාලගේ මේ වීඩියෝ බලනකොට කුතුහලයක් විදිහට මම මේක ඔන් කරලා පෙන්නන්නම්. මොකද පොඩි නොලෙජ් එකක් දෙන්න බෑ ඔයගලන්ට. ඉතින් මම හිතන මේ වීඩියෝ බලන්න කුතුහලයක් ඇති කියලා මේකේ මේ මම ඔන් කරලා දැන් පෙන්නන්න. දැන් ජැක් දෙක දෙන්න ඉස්සරහා. එතකොට ජැක් දෙක ඉස්සරහට යන්න නම් මෙන්න මෙතනටයි තමයි දාන්න ඕන සොලනට් එක. දැන් මේ සොලනට් එක ගලවන්න පුළුවන්. මේ ගලවලා මාරු කරන්න පුළුවන්. දැන් මේක මම දාගෙන ඉන්නේ පස්සට එන්න. හරිද? දැන් මේ දෙකට පව එකක් ආවොත් මේ ජැක් දෙක පස්සට එනවා. හරිද? අපි දැන් ඒක චෙක් කරලා බලමු. චෙක් කරලා බලලා අපි යමු ඊළඟට මේක පැනල් බෝඩ් එක කොහොමද ඩිසයින් කරගන්නේ කියලා. ඉතින් පැනල් බෝඩ් එකේ මම වයරින් එක ඔයගලන්ට කරන විදිය පෙන්නනවා. මගේ හඬ නැති වෙන්න පුළුවන්. ඒතර මම කරන විදිය පෙන්නනවා. ඒකේ වයරින් ඩයග්‍රෑම් එකක් මම හිතන්නේ ඔයගලන්ට අවශ්‍ය වෙයි කියලා. එහෙනම් මම කොහොමද පැනල් බෝඩ් එක ඩිසයින් කරගන්නේ විදිය ඔයගලන්ට පෙන්නනවා අනිවාර්යෙන්. එහෙනම් මේක අපි පස්සට අරගෙන බලමු කොහොමද ඔන් වෙන්නේ කියලා. කලින් කිව්වා වගේ මේකෙන් තමයි අපි ඉස්සරහට යනවාද කියලා පස්සට යනවා කියලා තීරණය කරන්නේ. මේක තමයි අපේ මේ රිලීෆ් වැල් එක ඔන් කරන සොලනට් එක. එතකොට අපිට ඕන පැත්ත ඉස්සරහට යන්න ඕන. ඉස්සරහට දැම්මා පස්සට යන්න ඕන. පස්සට දැම්ම ජැක් දෙක මේක එබුවාම මෙයා ඉස්සරහට දැම්මා නම් ඉස්සරහට යනවා. පස්සට දාලා තිබ්බා නම් එබුවට පස්සේ පස්සට එනවා. ඉතින් අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි ඔයාලට පේනවා ඇති දැන් ඔන්න පම්ප් එක ඔන් කරලා තියෙන්නේ. ප්‍රෙෂර් රිලීෆ් වැල් එක අල්ලන්නේ නැති හින්දා තමයි මේ විදිහට ප්‍රෙෂර් එක පෙන්නන්නේ. මම තියලා තියෙන්නේ මෙගාපැක්සල් 25කට වගේ තමයි ප්‍රෙෂර් එක තියලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රෙෂර් එක මම කලින් කිව්වනේ දැන් සයිකල් එනවා කියලා ඔටෝ. ඉතින් රිලීෆ් වැල් එක අල්ලන්නේ නැතිව මේක ඔටෝ නිකන් මේක දිගේ සයිකල් එනවා. රිලීෆ් වැල් එක ඇල්ලුවොත් තමයි අපේ මේ ඩිරෙක්ෂන් කන්ට්‍රෝල් එකට ප්‍රෙෂර් එක ඇවිල්ලා මේ ඔන් කරොත් තමයි ජැක් දෙකට හයිඩ්‍රොලික් ඔයිල් එක ගමන් කරන්නේ. අපි බලමු දැන් මේක ඔන් කරගෙන ඉතින් දැක්ක ඇති කොහොමද පස්සට ආවි කියලා. මේකෙන් ADR ඩිරෙක්ෂන් එක ඇල්ලුවා. අපේ රිලීෆ් වැල් එක ඔන් කරලා පව එක දුන්න පස්සේ පස්සට ආවා. ඉතින් සෝරි වෙනවා වීඩියෝ කට් වුණා. හරි කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි ඉස්සරහට යන්නේ පස්සට යන්නේ. ඉතින් දැන් ඉස්සරහට යන්න ඕන නම් මේ සොලිනට් එක ගලවලා මෙතනට දානවා. මේක ගලවලා මෙතනට දානවා. මේ දෙකටම එන්නේ එකම පව එක. හරිද? මම මෙතන මේ සිලෙක්ට් කරාම එන්නේ එකම පව එක. ඉතින් මේකේ මේ තියෙන්නේ අනිත් සොලිනට් එකට එන වයර් එක. ඉතින් මේක සොලිනට් එක නැති වෙන තමයි මම මේ විදිහට දාගෙන තින්නේ. දැන් මේ ටෙම්පරරි මේ චෙක් කරේ මං. හරිද? ඒතර මේ ටෙම්පරරි තමයි මෙන්න මේ හැමදේම කරගෙන තියෙන්නේ. මම අර වීඩියෝ එකේ මුලදී කිව්වා. මොකද මේකේ අර අනිත් වැඩ ටික කරන්න අපේ ජැක් එක පොඩ ඉස්සරහට අරගෙන තලේ හදාගන්න ඒකට තමයි මේක ටෙම්පරරි තමයි හදාගත්තේ හදිස්සියට. ඒතර දැන් ඒ වැඩ ටික කරගෙන යන ගමන් මම තමයි දැන් මේකේ පැනල් එක ඩිසයින් කරන්නේ කොහොමද වෙන්න ඕන කියලා පිළිවෙලට. ඉතින් පැනල් බෝඩ් එක දැන් මේ විදිහට මෙතන මවුන්ට් කරගෙන තිබ්බා. ඉතින් කලින් තිබ්බේ වෙනම ලොකේෂන් එකකට මම මේ වීඩියෝ එකක් දාන්නම්. මෙන්න මෙතන තමයි පැනල් බෝඩ් එක තිබ්බේ. ඉතින් මේ විදිහට තමයි පැනල් බෝඩ් එක තියෙන්නේ දැන් ඇතුලේ. මේකේ ඔක්කොම පාර්ට්ස් ටික මගේ රූම් එකේ තියෙන. ඉතින් අපි බලමු කොහොමද පැනල් බෝඩ් එක ඩිසයින් කරගන්නේ කියලා. ඉතින් මේක මේ වීඩියෝ එක ඩික් වුණොත් අනිවාර්යෙන් මේකෙත් පාර්ට් දෙකකට තමයි එන්නේ. එතකොට මේ මැෂින් එක ගැන සම්පූර්ණ වීඩියෝ මම හිතන්නේ පාර්ට් කිහිපයකින් තමයි ඔකට බලා ගන්න පුළුවන්. ඒ හින්දා වර්තමානයේදී මේවා හැදුනට පස්සේ මේවා ලින්ක් එහෙම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන්. ප්ලේලිස්ට් එකක් එහෙම හදලා තියන්න. ගිහිල්ලා බලන්න. ඉතින් ගොඩක් අය වටින වැදගත් වීඩියෝ එකක්. මේක මොකද වෙන කවුරුත් ඔයගොල්ලෝ මෙහෙම කියලා දෙන්නේ නැහැ. මේක කොහොමද කරන්නේ? මේ වෙන්නේ මොනවද කියලා. ඉතින් මම මේක ගොඩක් ගේන්න ඇත්තටම කැමති වුණේ නැත්නම් මේකේ හයිඩ්‍රොලික් සයිඩ් එක වැඩි හින්දා. ඉතින් අද වීඩියෝ එකෙන් හයිඩ්‍රොලික් සයිඩ් එක නෙමෙයි අපි මාතෘකාව වුණේ පැනල් බෝඩ් එක ඩිසයින් කරගන්න එකනේ. එතකොට පැනල් බෝඩ් එක කොහොමද ඩිසයින් කරගන්නේ? ඒ දේවල් ගැන කියලා දෙන්න. ඊට එහා ගිහිල්ලා ඔක දැනගන්න ඕන දේවල් මම කියලා දෙන්නම්. මේ මැනිෆෝල්ඩ් බොක්ස් එක, මේ ඩිරෙක්ෂන් පයිලට් ඔපරේටර් ඩිරෙක්ෂන් වැල් ගැන. එතකොට මේකත් එහෙම රිලීෆ් වැල් එකක්. මේ රිලීෆ් වැල් එක උනා මේක පයිලට් ඔපරේටර්. මේ වැරෙන්න වැහෙන්නේ කොහොමද? ඒ දේවල් ගැන මම ඉස්සර කියලා දෙන්නම්. අපි යමු දැන් පැනල් බෝඩ් එක කොහොමද ඩිසයින් කරන්න කියලා බලන්න. හරි මේ තියෙන අපි ගලවපු පැනල් බෝඩ් එකේ අදාළ කොටස් ටික. ඉතින් මෙතන MCB 3ක් තියෙනවා. 3 pole 3යි, 2 pole 1යි, රිලේ තියෙනවා, කන්ටැක්ටර් තියෙනවා. ඉතින් මේකේ PAC එකක් කියලා තිබේ. PAC එක නැහැ. කන්ටැක්ටර් දෙකක් තිබිලා තියෙන ස්ටඩේට අල්ලන්න ඒව නැහැ. ඉතින් මේකේ ඔයාලට ස්ටඩේට අල්ලලා තියෙන කන්ටැක්ටර් දෙකකින් මම මේ ගැන ඉස්සරහට කතා කරන්නම්. මේ වීඩියෝ ගැන කතා කරන්න යන්නේ. මේ සාමාන්‍ය ස්ටඩේට අල්ලන්න කන්ටැක්ටර් 3ක් ඕන. මේ පැනල් බෝඩ් එක ඩිසයින් කරපු අය කරලා තියෙන පැනල් කන්ටැක්ටර් දෙකකින්.
ඒ ගැන කවුරු හරි දන්නේ නැති ඉන්නවනම් මම ඉස්සරට කියලා දෙන්නම්. දන්න ඇති නොදන්නට මම ඉස්සරට ඒ ගැන කියලා දෙන්නම්. ඉතින් මේකෙදි දැන් අපි මේ ඔක්කොම ගලවගමු. මේ ඔක්කොම ගලවලා අපි කැමති විදිහට තමයි මේ පැනල් බෝඩ් එක ඩිසයින් කරන්නේ. අපිට ඕන දේවල් දාලා මම ඔයාලට ලිස්ට් එකක් පෙන්නුවා. ඒ ලිස්ට් එකට අමතරව තව දේවල් යනවා. මම අර දල අවබෝධයක් ගන්න තමයි ඔයගොල්ලන්ට අර පොඩ්ඩක් එක්ස්ප්ලেইন එක තවත් ඔළුවට යවන්න තමයි මම ඒ වගේ කියලා දුන්නේ. ඉතින් වීඩියෝ එක යනකම් මම කතා කරන්නම් මේ ටික ඔක්කොම ෆාස්ට් ෆෝවර්ඩ් කරලා මම කියලා දෙන්නම්. අපි යමු එහෙනම් මේක ගලවගෙන මම ඒක ඩිසයින් කරන්නේ කොහොමද කියලා බලමු. හරි ඉතින් ඔන්න පැන බෝඩ් එක ඩිසයින් කරලා තියෙන දැන් මේව හයි කරගෙන නෑ හොඳේ. නිකන් තියලා බැලුවා කොහොමද එන්න ඕන විදිහ කියලා. ඒකට මේක ඔක්කොම ගලව ගන්න උනා. ඉතින් මෙන්න MCCV එක දාන්න තීරණය කළා MP1 එක. මම වැඩේ කරලා ඉවරලා එක්ස්ප්ලেইন කරන්න. මේකදී අපිට ට්‍රාන්ස්ෆෝමර් එකක් දාගන්න වෙනවා. ඒක ගැන මම කියලා දෙන්නම් ඇයි එහෙම දාගන්න හේතුව කියලා. ඉතින් මේ කන්ටැක්ටර් තුනක් තියෙනවා. මෙතන ටයිමර් එකක් එනවා. අපේ රිලේ ටික එනවා. SMP power supply ගේනවා මේකේ ඉඩ නැහැ. ඒ හින්දා අනිත් පැනල් එකේ පැත්තෙන් තමයි කියන්නේ මේ පැත්තේ එන පැත්තේ තමයි SMP power supply එක තියෙන්නේ. ඒකට කනෙක්ෂන් එක අරන් ගිහලා එතනදී තමයි මවුන්ට් කරගන්නේ. ෆිටින් කරලා ඒක පෙන්නන්නම් එතනදී. ඉතින් වැඩේ කරලා ඉවරලා මම ආයි වීඩියෝ එකෙන් එන්නම්. ඉතින් guys ඔන්න වයරින් එක කරලා ඉවරයි. ඔයාලට පේනදී කොහමද දැන් තියෙන්නේ කියලා. ඉතින් ඔක්කොම ගලවගෙන අලුතෙන්ම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ ඔක්කොම. ඉතින් මේකේ පාර්ට්ස් ඔක්කොම තීච්ච දේවල් හොඳද? වෙන බාහිරින් ගත්තේ මේ MCCB එක මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එක තමයි වැඩිපුර ගියේ. ඒ හැර මේකේ තිබ්බ බඩු වලින්ම තමයි ඒකේ වයර් අරගෙන ඒකේ රිලේ අරගෙන තමයි හැදුවේ. ඉතින් සමා වෙන්න ඕන මට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද මේක දවස් ගානක ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මෙහෙම කරාට ඉතින් මම ඉස්සරහට කියලා දෙන්නම් මේක ගැන සම්පූර්ණ විස්තරයක්. ඉතින් අද වීඩියෝ එකකින් මම මේකේ පාර්ට් දෙකකට ගේන්නම්. මොකද දැන් මේක තව ඉස්සර කන්ටිනියු කරගෙන ගියොත් මේක ඔයගොල්ලන්ට අමාරු වෙනවා වැඩේ. ඒක හින්දා මම මේක ඊළඟ පාර්ට් එකෙන් කියලා දෙන්නම්. මේ ට්‍රාන්ස්ෆෝමර් එක මොකද්ද? ඇයි මේ ට්‍රාන්ස්ෆෝමර් එක දැම්මේ? ඒතර MCCB එක දාන්න ඇයි අපි දැම්මේ? එතකොට ඒ දේවල් මේ මෙතන MCB 3ක් තියෙනවා. ඒතර මෙතන 2 pole breaker දෙකක් තියෙනවා. ඒක ওই විදිහට මේක කොහොමද කොටස් කරගත්තේ? කන්ටැක්ටර් මෙතන 3ක් තියෙනවා. මේ කන්ටැක්ටරේ මොනවද? ටයිමර් එකක් තියෙනවා. මේ රිලේ වලින් මොනවද වැඩ කරන්න කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්න. මේ පැනල් බෝඩ් එක ඩිසයින් කරන වීඩියෝ එකට අදාළ වීඩියෝ එක. ඉතින් ලස්සනට වැඩේ කරගත්තා මම. මේක මම පොඩ්ඩක් ඔන් කරගෙන පෙන්නන්න ඕගොල්ලන්ට නිකන් කුතුහලයක් මම අර කලින් කිව්වා වගේ කුතුහලයක් ඇති වුණාම මේ දේවල් ඔයගොල්ලෝ බලනවා කියලා විතර තමයි. ඉතින් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේක මම ඔන් කරගෙන පෙන්නන්න. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති කොහොමද මේක ඔන් වෙන්නේ කියලා. මේකෙදි මෙහෙම මම කියලා දෙන්නම්. මේක ඔන් කරලා පෙන්නන්නම්. පස්සේ මම කියන්නම් මේකෙන් මොනවද වෙන්නේ මොනවද වෙන ෆන්ක්ෂන් එක කියලා. මොකද දැන් මේක ඔයගොල්ලන්ට කොහොමද තේරෙන්නේ නැහනේ. ඒකින්ද මම ඊළඟ වීඩියෝ එකෙන් ඒක ගැන එක්ස්ප්ලেইন කරන්නම්. ඊළඟ සතියේ සඳ දවසක අපි ආයෙ හමු වෙමු. එහෙනම් අද මම ගිහිල්ලා යන්නම්. හැමෝටම සුබම සුබ දවසක්.